ඔය කවදවත් අහලා තියෙනවද ලෝකේ තියෙන විලක් ගැන ඒකට වැටුණු සතෙක් ගල් වගේ වෙනවා කියලා? මේක අහද්දි බොරුවක් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ වගේ විලක් ඇත්තටම තියෙනවා. ඒකේ නම තමයි ලේක් නේට්‍රන්. අද අපි බලමු ඇත්තටම මේ විලේ මොනවද වෙන්නේ කියලා. ලේක් නේට්‍රන් පිහිටලා තියෙන්නේ අප්‍රිකාවේ ටැන්සානියාවේ කෙන්යාවේ දේශ සීමාවට ආසන්නවම තමයි. දුරින් බැලුවම මේ විල රතු පාටින් දිලිසෙන ලස්සන විලක් වගේ පේනවා. ඒත් මේ සුන්දර පෙනුම ඇතුලේ හැඟ වෙලා තියෙන්නේ පුදුම අභිරහසක්. අපි ඉස්සෙල්ලම කතා කරමු මේ විල රතු පාට ඇයි කියලා. මේ විලේ ජලයේ ලවණ සහ සෝඩියම් කාබනේට් වැඩි ඛනිජ ඉතා ඉහළ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ජලය ඉතාම ශාරීයයි. ඒ වගේම විශේෂ ඇල්ගී සහ ශුද්‍රජීවීන් වර්ධනය වෙන නිසා විලට රතු සහ තැබිලි පාට ලැබෙනවා. උණුසුම් කාලවලදී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ටත් ආසන්න වෙන්න පුළුවන්. ඇත්තටම මේ විලට වැටෙන සතුන් ගල් වෙනවද? අපි කතා කරමු ඒ ගැන. අන්තර්ජාලයේ මේ විල ගැන ප්‍රසිද්ධ කතාව තමයි සතුන් ගල් වෙනවා කියන එක. නමුත් ඇත්ත කතාව ටිකක් වෙනස්. මේ විලේ ජලයේ තියෙන ලවණ සහ ඛනිජ නිසා මියගිය සතුන්ගේ සිරුරු ඉක්මනින් දි รา පත් නොවි සංරක්ෂණය වෙනවා. ඒ නිසා ඒවා ගල් වලින් හදපු පිළිම වගේ පේනවා. ඒක දැකපු බොහෝ දෙනා ගල් වෙලා කියලා හිතනවා. හැබැයි මේ තරම් දරුණු පරිසරයක් තිබුණත් ලෝකයේ ලෙෂර් ෆ්ලෙමින්ගෝ පක්ෂීන්ගේ විශාල කොටසක් තම බිත්තර දාන්නේ ලේක් නේට්‍රන් අවට. වෙනත් බොහෝ සතුන්ට භයානක මේ පරිසරය ෆ්ලැමින්ගෝවන්ට නම් ආරක්ෂිත ස්ථානයක් වෙලා තියෙනවා. ඉතින් ලස්සන පෙනෙන හැමතැනක්ම ආරක්ෂිත නම් නැහැ. සමහර වෙලාවට ස්වභාව ධර්මයේ ලොකුම අභිරහස් සැගවෙලා තියෙන්නේ අපි හිතනවට වඩා වෙනස් තැන්වලයි. මේ වගේ තවත් පුදුම තැන් ගැන දැනගන්න කැමති නම් වීඩියෝවට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න, bell එකත් on කරලා තියාගන්න. නැවතත් අලුත් පුදුම කතාවකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.